කොහොමද ළමයි? ඔන්න අද මං ඔයාලට අරගෙන ආවේ කුත්තිල වෙනනද පාඩමේ අපි ප්‍රවේශයක් හදාගන්නේ කොහොමද කියන එකයි. ඒ වගේම ඕනෑම ප්‍රශ්නයකට අදාළ වෙන විදිහේ උදාහරණ කවි ටිකකුයි. ඉතින් මම මේ උදාහරණ කවි ටික ගේන්නේ මේ වෙනකන් කිසිම කවියක්වත් පාඩම් නොකරපු ළමයි ඉන්නවා නම් එයාලට. ඉතින් මේ උදාහරණ කවි ටික ඔයාලට හැම ප්‍රශ්නයකටම ගලප ගන්න පුළුවන් විදිහේව තමයි මම දෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එක. දැන් ළමයි අපි බලමු කොහොමද මේ ගුත්තිල වෙනනද පාඩමෙන් විචාරයක් ගොඩනගා ගන්න කියලා. මේ විචාරයේ මම අද ඔයාලට කියලා දෙන්නේ ප්‍රවේශය ගන්න විදියනේ. ඉතින් කලින් වීඩියෝ එකකින් මම ඔයාලට කියලා දුන්නා කොහොමද විචාරයක් ලියන්න ඕනි කියලා. ඉතින් ඒකත් බලන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. අපි ප්‍රවේශයට ඇතුළත් කරන්න ඕනි කරුණු තියෙනවා. රචකයා, යුගය, උපුටා ගැනීම, ඒ වගේම අරමුණ. මේ දේවල් තමයි අපි ඇතුළත් කරන්න ඕනි. දැන් මම ඔයාලට තිරේ දක්වන්නම් මේ ගුත්තිල වෙනනද පාඩමෙන් අපිට ඕනෑම ප්‍රශ්නයකට අදාළව ගලප ගන්න පුළුවන් ප්‍රවේශයක්. කෝට්ටේ අඹරෙහි පෑයූ සුපුන් සඳක් බඳු වැත්තෑවේ හිමියන් විසින් ගුත්තිල කාව්‍ය රචනා කර ඇත. එහි අරමුණ වී ඇත්තේ තමා අකෘතඥයෙකු නොවන බව තම ගුරුතුමාට ඇඟවීම වන අතර ඊට පාදක වී ඇත්තේ 550 ජාතක පොතෙහි ඇතුළත් ගුත්තිල ජාතකයයි. ඊළඟට අපි මේ ප්‍රවේශය ප්‍රශ්නයත් එක්ක ගලපන්න ඕනේ. මෙතනදී මම ඔයාලට ගත්තේ ගුත්තිල වෙනනද පාඩමේ පළවෙනි ප්‍රශ්නය. ඉතින් මෙතනදී මේ අවසානයට අපි එකතු කරන්න ඕනි. එහිදී ඒ අවස්ථාවට ගැලපෙන ලෙස විරිත වෙනස් කිරීමට කවියා තුළ වූ ප්‍රතිභාව ගුත්තිල කාව්‍ය වඩාත් රසවත් කිරීමට හේතු වී ඇති ආකාරය පහත සඳහන් නිදසුන් මගින් විමසා බලමු. ඔන්න ඔය ටික තමයි අපි ප්‍රවේශයට ලියන්න ඕනි. හරි, දැන් අපි බලමු අපි අනිවාර්යෙන්ම පාඩම් කරන්න ඕනි කවි මොනවද කියලා. මම මුලින්ම ගත්තේ ඔයාලගේ පෙළ පොතේ තියෙන පළවෙනි කවිය. මේ කවිය ඉතාමත්ම සරල කවියක්. ඕනෑම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් මේ කවියෙන් මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් කවියාගේ භාෂාව උපක්‍රම ගැන සාකච්ඡා කරනකොට අපිට මේ කවිය උදාහරණයක් විදිහට දෙන්න පුළුවන්. මේ කවියේ විරිත ගත්තොත් එහෙම ගී විරිත තියෙන්නේ. ඒ වගේම මේ ගී විරිතට අපි මහ පියුම් විරිත, කෙටි විරිත කියලාත් හඳුන්වනවා. ඔයාලට මම මේ කවියෙන් චූටි තේරුමක් දෙන්නම්. මේ කවිය කියන්නේ උතුම් ගුත්තිල ඇඳුරුතුමා වීණා වාදනය සඳහා පසකින් සූදානම් කළ සුදුසු අසුනක හිඳගෙන සිටින කල්හි කියන එක තමයි මේකේ තේරුම. ඉතින් ඔයාලා මේක ලස්සනට ෂෝට් නෝට් ගත කරනවා නම් ගොඩාක්ම හොඳයි. මොකද මම මේක දෙන්නේ ෂෝට් නෝට් එකක් විදිහට. ඊළඟට මම ගත්තේ ඔයාලගේ පෙළ පොතේ 13 වෙනි කවිය. දෙවැනි තුන්වැනි තත, සතරවැනි පස්වැනි තත, සවැනි සත්වැනි තත, මෙසේ සිදිසඳ මෙ අප බෝසත. ඉතින් මේ කවිය ගත්තන් මේ කවියේ තියෙන්නේ සරල භාෂාවක්. ඕනෑම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් මේකෙන් කියන දේ. ඉතින් කවියාගේ භාෂාවේ විවිධත්වය, භාෂා හැකියාව, භාෂා උපක්‍රම වගේ දේවල් වලට මේ කවිය උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන්. මේකෙදී මම ඔයාලට චූටි විස්තරයක් කරන්නම්. මේකෙන් කියන්නේ මෙසේ අප මහා බෝසතාණන් වහන්සේ දෙවැනි, තුන්වැනි, හතරවැනි, පස්වැනි, සයවැනි හා සත්වැනි තන්ද සිඳු කල්හි කියන එක තමයි මේකේ තේරුම. ඊළඟට මම ගත්තේ ඔයාලගේ පෙළ පොතේ 14 වෙනි කවිය. දිය දිය ගොස පළ කෙරෙමින් සපමිනි, ගිය ගිය තැන ඉස්වාරන් මුතුමිනි. ගිය ගිය දියනද එනමෙන් ගෙනමිනි, සිය සිය ගුණයෙන් වෙන නද නික්මිනි. ඉතින් මේකෙදි කියන්නේ අතිශයෝක්තිය. අපිට කවියාගේ ප්‍රතිභාව දක්වන්නත්, ඒ වගේම කවියාගේ විරිත් වෙනස් කිරීම දක්වන්නත් මේ කවිය උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. මෙතනදී අනුප්‍රාසාත්මක භාෂාවක් යොදාගෙන තියෙනවා. මෙතන දිය දිය, ගිය ගිය, ආය සිය සිය වගේ ශබ්දයන්ගෙන් අපිට අනුප්‍රාසය ඉස්මතු වෙනවා.
ඒ වගේම මෙතනදී යොදාගෙන තියෙන්නේ පෙදවිරිත. මේකට අපි සොළොස්මන් විරිත කියලාත් කියනවා. දැන් මම ඔයාලට මේ කවියේ චූටි විස්තරයක් දෙන්නම්. මේකෙදි කියන්නේ ගුත්තිල ඇඳුරුගේ ජයනාදය ලෝකයට කියමින් යන යන දිසාවන්හි රත්තරන් මුතුමැණික් ඉස්සවමින් පැතිරී යන ජය ഘോഷා නාදය නැවත නැවත දෝංකාර දී එන්නාසේ පැමිණෙන්නා වූ වීණා නාදය දහස් ගුණයෙන් වැඩි වී පැතිරෙන බව තමයි අපිට මෙතනදී වැත්තෑවේ හිමියන් ඉස්මතු කරලා දක්වන්නේ. ඊළඟට මං ගත්තේ ඔයාලගේ 15 වෙනි කවිය. පියසන් නොව විඟු දැල් රැඳි කොපුලි අවසන් නොව වෙන නදටම කුහුලි මද සංසුන් පියොවින් සිටි නොසැලී ගජසෙන් සිටියම් ගජසිරි කියලි. මේ කවියෙන් කියන්නේ පියාපන් නොසොලමින් සිටින මීවසි සමූහයාගෙන් පිරුණු කම්මුල් ඇතිව සිටින අවසානයක් නොමැතිව ආශාවෙන් යුතුව වීණා නාදය කෙරෙහි සිත යොමා සිටින මද සහිත ඇතුන් අඳින ලද ඇස් සේනාවක සිතුවමක්සේ නොසැලී සිටින බව තමයි මේ කවියෙන් අපිට කියන්නේ. ඊළඟට මං ගත්තේ ඔයාලගේ පෙළපොතේ 17 වෙනි කවිය. නිති නිරිඳුගේ රැකවලෙහි නියුත්තෝ ෘති ලෙස රුපු නොද බිඳ ජය ගත්තෝ පැතිරෙන වෙන නද බැඳුණු සිතැත්තෝ අතිනවි ගිලිහෙන බව නොම දත්තෝ. ඉතින් මේකෙනුත් කියන්නේ තමන්ට තමන්ව අමතක වන ආකාරය. අපිට තමන්ට තමාව අමතක වන ආකාරය ගැන ප්‍රශ්නයක් ආවොත් එහෙම මේ කවි උදාහරණයට ගන්න පුළුවන්. මෙතනදී මම ඔයාලට චූටි විස්තරයක් දෙන්නම්. මේ කවියෙන් කියන්නේ නිරන්තරයෙන්ම රජුගේ ආරක්ෂාවට කැප වූ තමාට කැමැති අයුරින් සතුරන්ව පරදවා ජයගත් සෙබළු පැතිර යන වීණා නාදයට සිත යොමා සිටින විට අතෙහි තිබුණු කඩුව ඔවුන්ට නොදැනීම බිම වැටුණු බව. ඉතින් ඔයාලා දන්නවා රජ කෙනෙක්ගේ ආරක්ෂකයෝ කියලා කියන්නේ ඉතාමත්ම වගකීමක් දරන පුද්ගලයෝ. මෙයාලට මෙයාගේ රාජකාරිය හරියට කළේ නැත්නම් එහෙම Tamanට මරණීය දඬුවම හිමි වෙනවා කියලා දන්නවා. ඉතින් මේ බව දැන මෙයාලට මෙයාලව අමතක වෙන්න තරම්ම මෙයාලගේ ජීවිතය නැති වෙනවා කියලා අමතක වෙන්න තරම්ම වීණා වාදනය ඉතාමත් මිහිරි කියලා කවියා මෙතනදී අපිට පවසනවා. ඊට මං ගත්තේ 18 වෙනි කවිය. මනමත් කරවන දන මුළු දෙරනා රසවත් වෙන නද කරනා සවනොත් සඳ පුරංගන ලොබ දියුණා නොදනිත් දරුවන් එකයෙන් වැටෙනා. ඉතින් මේ කවියත් අපිට ගන්න පුළුවන් තමාට තමාව අමතක වෙන ආකාරයටම වීණා නාදය මිහිරි බව ඇඟවීමට කවියා යොදාගත්තු උපක්‍රම. මේකෙන් කියන්නේ මුළු පොළොව තලයේම ජනතාවගේ සිත් මත් කරන්නා වූ රසවත් වීණා නාදය කන්වල වැටුණු කල එයට ඇති ආශාවෙන් පුරයෙහි එමත් නැත්නම් නගරයෙහි කාන්තාවන්ගේ දරුවන් එකයෙන් වැටුණු බව. ඉතින් ඔයාලා දන්නවා අම්මා කෙනෙක්ට දරුවෝ කියන්නේ සම්පතක්. එයාලට දරුවන්ව කවදාවත් අමතක වෙන්නේ නැහැ. හැබැයි මේ වීණා නාදය තමන්ගේ ආදරණීය බැඳීම් අමතක කරන ආකාරයටම මිහිරි කියන එක කවියා මෙතනදී ඉස්මතු කරලා තියෙනවා. ඊළඟට මං ගත්තේ 20 වෙනි කවිය. වර වෙන නද අසමින් සිත සතුසිනි සරහැරසියතුන් පියපත් විදිමිනි පුරබර වසමින් සිටි රඟකුම් වැනි සුරසෙනඟට සුරසුන් පැන වූවැනි. ඉතින් මේ කවිය ගත්තොත් එහෙම මේ කවියෙන් කියන්නේ විශිෂ්ට වූ වීණා නාදය අසමින් සිත් සතුටින් පක්ෂීන් තම සංචාරය නවත්වා විහිදන ලද පියාපත් ඇතිව අහසෙහි සිටීම කවියා මෙහිදී දැක ඇත්තේ දිව්‍ය සේනාවකට ආසන පනවන ආකාරයට. ඉතින් මෙතනදී උපමාවක් භාවිතා කරලා තියෙනවා. ඔයාලට පේනවා සුරසිනඟට සුරසුන් පැන වූවැනි. ඊළඟට මං ගත්තේ 31 වෙනි කවිය. මේකේ යටසින් ලන බැල්මෙන් සුර විලසී විසසින් දන මන මත් කර එකසී අහ
අහසින් බැස රඟගත් රඟ කෙලෙසී දිසිමෙන් විය විදුලිය සිය දහසේ. ඉතින් මේකේ උපමා සහිත කවියක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මේකේ තේරුම විදිහට ගත්තොත් එහෙම දිව්‍යාංගනාවන් ඇස් පහත් කරමින් හෙළන්නා වූ බැල්මෙන් විශේෂයෙන්ම ජනතාවගේ සිත් ඒකාන්තයෙන්ම මත්කොට ආකාශයෙන් බැස නැටුම්ගත් ලීලාව කවරාකාරද? එය විදුලිය සිය දහස් ගණනක් එක් විට දිස්සුවක් මෙනි කියලා අපිට මේකේ තේරුම වශයෙන් ගන්න පුළුවන්. ඊළඟට මං ගත්තේ 32 වෙනි කවිය දිමුතු යසස්වන් කුසුම සරාගේ නුමුත සුවඳ මල් පැළඳ සරාගේ දකුතු රංගන සුරංගන රංගලාගේ උමතු නොවේද කෙලසක සිත කාගේ. මේකේ සරාගේ කියලා වචන දෙකක්ම තියෙනවා පද පේලි දෙකක. ඉතින් මේකේ පළවෙනි පද පේලියේ තියෙන්නේ මල් සරා කියන එක, දෙවෙනි එක තියෙන්නේ ශීර්ෂය කියන එක. එහෙම නැත්නම් හිස. මෙතනදී කියන්නේ අනංගයාගේ දීප්තිමත් කීර්තිය වැනි සුවඳ නොමිදුනා වූ මල් හිස් මුදුනේහි පැළඳ නටන්නා වූ දිව්‍යාංගනාවන්ගේ රංග විලාසය දකිනා කල්හි කවරෙකුගේ සිත් උමතු නොවේද? ඉතින් මේක දිව්‍යාංගනාවන්ගේ නර්තනයන් අපූර්වාකාරයට තම ප්‍රතිභාව ඔස්සේ කවියට නගා ඇති ආකාරය අපිට පෙනී යනවා. මෙතනදී වියත්වහර අපූර්වාකාරයට කවියා භාවිතා කරලා තියෙනවා. ඔන්න එතකොට කවියාගේ භාෂා උපක්‍රමයක් විදිහට අපිට මේක ගන්න පුළුවන්. ඊළඟට මං ගත්තේ 33 වෙනි කවිය. රූ ඇසේ අඳිනා ලෙසේ අත් ලෙලදිදී විදුලිය බබා රන් රසේ එක්වන ලෙසේ වෙන නාද නූපා තබ තබා කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලානෙ දඟින් සොබා මං කෙසේ පවසම් මෙසේ වර සුරලඳුන් දුන් රඟ සොබා. ඉතින් මේකෙදී අපිට වෙනමම ශෛලියක් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ මෙතන විරිත වෙනස් කරලා තියෙනවා කවියා. ඔන්න කවියාගේ විරිත් වෙනස් කිරීමේ හැකියාව ගත්තොත් එහෙම මේ කවිය අපිට උදාහරණයක් විදිහට දෙන්න පුළුවන්. මේකෙදී යොදාගෙන තියෙන්නේ සවිසිමත් විරිත. ඒ වගේම අපි මේකට පස්මන් විරිත කියලාත් කියනවා, නිපුන් සඳ විරිත කියලාත් කියනවා. මේකේ තේරුම විදිහට ගත්තොත් එහෙම රූප රාශියක් අඳිනාසේ අත්වලින් විදුලිය ලෙල දෙමින් රත්තරන් හා රසදිය එක්වනසේ වීණා නාද අනුව පාද තබමින් අනංගයාගේ පස්හියෙන් විදින්නාක් මෙන් net අඟින් බල බලා දිව්‍යාංගනාවන් දුන්නා වූ රංගනයේ ස්වභාව මම කෙසේනම් පවසම්ද කියන එක තමයි මේකේ තේරුම වෙන්නේ. ඔයාලට මෙතනදී මේක වියත්වහර භාවිතා කිරීමට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තියෙන කවි වලින් මම කවි 10ක් තමයි අද අරගෙන ආවේ. මේ කවි ටික අපිට ඕනෑම විචාරයකට ගලප ගන්න පුළුවන් වෙයි. මම මේක ගෙනාවේ තවමත් කිසිම කවියක්වත් පාඩම් කරපු නැති ළමයින්ට. ඉතින් ඔයාලා අනිත් කවි ටිකත් පාඩම් කරගන්නවා නම් ගොඩාක් වටිනවා. අදට වීඩියෝ එක අවසන් කරනවා. ස්ටඩි විත් ඉඳු එක්ක ආදරයෙන් රැඳී සිටපු ඔයාට ගොඩාක් ස්තුතියි.